ආයුබෝවන් දුවේ පුතේ BC පන්තිය YouTube channel එක තුලින් 10 වසර සහ 11 වසර දූ දරුවන්ගේ බුද්ධ ධර්මයට විෂයට අදාළව පාඩම් සියල්ල මේ channel එක තුලත් අපි පළ කරන්න අදහස් කරනවා බොහෝ දෙනාගේ ඉල්ලීම් පරිදි. එතකොට දුවේ පුතේ අපි දන්නවා මේ ලංකාව පුරාම ඕලෙවල් ප්‍රතිශතයේ බුද්ධ ධර්මය ගත්තාම 50%ක වගේ ප්‍රතිශතයක් තමයි හැමදාම පාස් වෙන ප්‍රතිශතයේ තියෙන්නේ. ඒ වුණාට මේ විෂය ගොඩාක් ලේසි විෂයක්. ගොඩක් අය දැනුම ඒකේ ලබාගෙන නැතිකම තමයි තියෙන්නේ. එතකොට මේ වීඩියෝ ටිකෙන් ඔයාලට ඕලෙවල් විභාගයට පෙනීන දූ දරුවන්ට ගොඩාක් වැදගත් වෙයි මේ පාඩම් ටික බැලුවොත්. ඒ නිසා මේ ටික බලලා ඔයාලගේ දැනුම වර්ධනය කරගන්න කියන ඉල්ලීම සිදු කරනු ලබනවා. එතකොට දුවේ පුතේ පළවෙනි පාඩම තමයි බුදුසිරිත 90 යමු අභියෝග ජය ගනිමු කියන පාඩම 11 වසරේ. එතකොට පළවෙනි පාඩම පළමු වාරයේ තියෙන පළවෙනි පාඩම. එතකොට දුවේ පුතේ මෙන්න මේ පාඩමට අමතරව අපිට 10 වසරේ තියෙනවා බෝසත් චරිතය පිළිබඳව. එතකොට බෝසත් චරිතය කියන්නේ එකක්, බුදු සිරිත කියන්නේ තව චරිතයක්. චරිත දෙක කියන්නේ මේ කාල දෙකකටනේ වැටෙන්නේ. බෝසතාණන් වහන්සේගේ අවධිය තමයි බෝසත් අවධිය කියලා හඳුන්වන්නේ. බුදු සිරිත කියලා කියන්නේ බුද්ධත්වයට පත් වුණාට පස්සේ. එතකොට අවුරුදු 35න් පස්සේ ජීවිතේට අපි කියන්නේ බුදු සිරිත කියලා. බෝසතාණන් වහන්සේ බුද්ධත්වයට පත් වුණේ අවුරුදු 35න් පස්සේ කාලයේදී උන්වහන්සේගේ චරිතය අපි හඳුන්වන්නේ බුදු සිරිත කියලා. ওই දෙක පටලවා ගන්නවා බොහෝ වෙලාවට දූ දරුවෝ ආදර්ශ ලියන්න ගියාම බෝසතාණන් වහන්සේගේ ආදර්ශ සමහරට බුදු සිරිතට ලියනවා. බුදු සිරිතේ ආදර්ශ බෝසතාණන් වහන්සේගේ චරිතයට අදාළව ලියනවා. එතකොට මේ දෙක පාඩම් දෙකක්, බුදු සිරිතයි බෝසත් සිරිතයි කියන්නේ දෙකක් කියලා ඔයාලා මතක තියාගන්න ඕනේ. එතකොට 11 වසරේ පළවෙනි පාඩමෙන් කතා කරන්නේ බුදුහාඳුරන් වහන්සේ බුද්ධත්වයට පත් වුණාට පස්සේ උන්වහන්සේගේ ජීවිතයට ලැබිච්ච අභියෝග ගැන තමයි කතා කරන්නේ. එතකොට ඔන්න ඔය ටික හොඳට මතක තියාගන්න ඕනේ. ඔයාලා බලන්න දුවේ පුතේ. ඔයාලා ඉරි ගහන ප්‍රශ්න MCQ ප්‍රශ්න මේ පාඩමෙන් ඇවිල්ලා තියෙනවා. 2016 පළවෙනි ප්‍රශ්නේ ඇවිල්ලා තියෙනවා. ඔයාලගේ ප්‍රශ්න පත්‍ර දැන් කරනවා නම් ඒ ටික අරගෙන බලන්න මේ පළවෙනි පාඩමෙන් ප්‍රශ්න ඇවිල්ලා තියෙනවද කියලා. එතකොට 2016 පළවෙනි ප්‍රශ්නේ තියෙනවා. ඊට 2018 තියෙනවා හතරවෙනි ප්‍රශ්නය. බුදුරජාණන් වහන්සේ වේරංජාවේදී යව නැමැති කටුකාහාරය වළඳමින් කල් ගෙවීමට සිදු වූයේ. ඔන්න ඕක. එතකොට 2020 එකක් තියෙනවා බුදුරජාණන් වහන්සේගේ පළමු වස් කාලය ගත කළේ. එතකොට 20 ගිය අවුරුද්දේ පේපරේ තියෙනවා බුදුරජාණන් වහන්සේ තම පළමු ධර්ම දේශනාවේ පැවැත්වූ ස්ථානය හා උන්වහන්සේගේ පරිනිර්වාණය සිදු ස්ථානයේ දැක්වන වර්ණය කුමක්ද? එතකොට ඔයාලට පේනවා මේ ඉරි ගහන ප්‍රශ්න වලටත් මේ පළවෙනි පාඩමෙන් ඔයාලට ප්‍රශ්න ඇවිල්ලා තියෙනවා. ඒ නිසා මේ පාඩම ගොඩක් වැදගත් පාඩමක් හැටියට තමයි අපි දකින්නේ. එතකොට ඔයාලට 10 වසරේ පාඩමේ කරුණුත් මම මේක කිහිපයක් ඔයාලට මතකයේ ඇති වෙන්න අපි දානවා. එතකොට අපි දන්නවා අභියෝග වලට සාර්ථකව මුහුණ දුන් පරමාදර්ශී චරිතය වන්නේ තිලෝගුරු පුදු පියාණන් වහන්සේ. අපි දන්නවා මේ ප්‍රශ්න වලින් පැනලා ගියේ නැහැ. එතකොට ජීවිතයට ආපු අභියෝග වලට බයේ පැනලා ගියේ නැහැ. එතකොට ඒ හැම එකකටම සාර්ථකව මුහුණ දෙන්න පුළුවන් නම් ඒක තමයි වටින්නේ. එහෙම මුහුණ දීපු ශාස්ත්‍රවරයෙක් තමයි පරමාදර්ශී අනිත් අයට ආදර්ශයක් වෙච්ච චරිතයක් තමයි බුදුරජාණන් වහන්සේ. එතකොට අපි දන්නවා අපේ ජීවිතවල අභියෝග පිරීලා තියෙනවා. ඉතින් ඒවටත් අපි මේ චරිත කතාත් කියවලා බුදුහාඳුරන්ගේ චරිතය තුළින් උන්වහන්සේ කොහොමද ඒවට සාර්ථකව මුහුණ දුන්නේ කියලා අපේ ජීවිතයට එන අභියෝගත් වලටත් අපි සාර්ථකව මුහුණ දෙන්න පුළුවන් නම් ඒක තමයි මේ පාඩමෙන් අපිට දෙන ආදර්ශය. එතකොට ඒ චරිතයෙන් අපි ආදර්ශය ගන්න ඕනි. එතකොට උපතේ ඉඳලා විපත දක්වාම නැත්නම් මරණය දක්වාම ජීවිතයට විවිධාකාර අභියෝග රැසකට අපිට මුහුණ දෙන්න සිදු වෙනවා. එතකොට ඒ සියලු අභියෝග වලට පොදු මිනිසුන් හැටියට අපි ඒවට මුහුණ දෙන ආකාරය විවිධයි. ඒකට විවිධ මානසික තත්ත්වයන් විවිධ තත්ත්වයන් බලපානවා. එතකොට අපි සාර්ථකව මුහුණ දෙන්න මේ
මේ චරිත කතාවක් නැත්නම් බුදුහාඳුරන්ගේ මේ පාඩම තුලනොත් අපි අපේ ජීවිතයට ගන්න ඕනේ. එතකොට සාර්ථකව අභියෝග වලට මුහුණ දීපු මිනිස්සු මානව ඉතිහාසය ගත්තාම ඊටා විරලයි. මේ දුර්ලභයි. ඉතින් ඔවුන් ශ්‍රේෂ්ඨ මිනිසුන් ලෙස ඉතිහාසගත වෙනවා මේ සාර්ථකව මුහුණ දීපු මිනිස්සු. ඉතින් එහෙම කෙනෙක් හැටියට තමයි බුදුන් වහන්සේත් අපි සලකන්නේ. එතකොට උන්වහන්සේ ජීවිතයේ බුද්ධත්වයට පත් වෙලා අවුරුදු 35න් 45 වසක්ම බුදුන් වහන්සේ මේ ජීවිතේන විවිධ අභියෝග වලට අභියෝග ගොඩාක් ආවා. උන්වහන්සේ අභියෝග වලට අවුරුදු 45ම මුහුණ දුන්නා. අපි දන්නවා 45 වසක් කියන්නේ අවුරුදු 45ක්. එතකොට බුද්ධත්වයට පත් වෙන්නේ 35න් උන්වහන්සේ පිරිනොම් පාන්නේ අවුරුදු 80න්. ඒ කාලේ 45 වසක් කියලා කියන්නේ අවුරුදු 45ක කාලය තමයි උන්වහන්සේගේ මේ ජීවිතයේ අභියෝග වලට මුහුණ දෙන්නේ. එතකොට සිදුහත් කුමාර කාලයේත් උන්වහන්සේ ඒ කුඩා කාලයේත් සාර්ථකව මේ අභියෝග වලට මුහුණ දුන්නා. එතකොට සිදුහත් කුමාර අවදී එතුමන් මුහුණ දුන්න අභියෝග මොනවාදයි අපේ 10 ශ්‍රේණියේ හදාarලා තියෙනවා. ඒවා අපි නැවත සිහිපත් කරමු. ඔන්න ඔයාලට තියෙනවා මෙන්න මේ රූප රාම ටික බලන්න. මෙන්න මේවා අභියෝග. එතකොට මේ අභියෝග වලට විස්තර කරන්න පුළුවන්. මතක තියෙනවා නම් විස්තර කරන්න පුළුවන්. මේ රූප රාම වලින් ඔයාලට හිතා ගන්න පුළුවන්. එතකොට මේ රූප රාම ටික බලලා ඔයාලා ඒ අභියෝග ටික සිහියට නගා ගන්න ඕනේ. එතකොට අපි බලමු මේ සින්දුව. ඔබ වැනි උතුම් පුරුෂයෙක් වෙතින් දුරස් වීමට සිදුවීමයි මාහටත් එක්කම කම්පාව. මට ඔබේ සතුට වෙනුවෙන් ඉවසිය නොහැකි පීඩාවක් නෑ සිද්ධාර්ථ. කොතැනක සිටියත් ඔබ නිදුකින් පසුවන්න. මගේ ප්‍රේමය ඔබ සමගයි. ඔබ අපව හැර යාමෙන් අපට කොතරම් දුකක් අත්වුවත් ඉන් බොහෝ දෙනෙකුගේ දුක් නිමා වේ නම් ඔබේ අරමුණ වෙනුවෙන් අප ඉවසා සිටින්නම් සිද්ධාර්ථ.
ඔයාලට මේ සින්දුව තුලනොත් පේන්නේ සිදුහත් බෝසතාණන් වහන්සේ ගිහිගෙයින් නික්මීම. එතකොට අපි දන්නවා උන්වහන්සේ ගිහිගෙයින් නික්මිලා ලෝතුරා බුද්ධත්වයට පත්වීම අතිශය දුෂ්කර අභියෝගයක් වුණා. දැන් ඔයාලට දුවේ පුතේ මේ පොතක් අරගෙන බුදු සිරිත නැත්තම් බුදුහාමුදුරෝ මොහොන දීපු අභියෝගات ඒකිනුත් අපිට දෙන ආදර්ශ වෙන වෙනම ලියා ගන්න ඕනේ. එතකොට එක පැත්තක ලියා ගන්නවා බුදු සිරිතේ අභියෝග, අනිත් පැත්තේ ලියා ගන්නවා ඒ ආදර්ශයෙන් අපිට ලැබිච්ච ආදර්ශය. හරිද? එතකොට ලෞකික පෘථජන ස්වභාවය ඉක්මවලා ලෝකෝත්තර තත්ත්වයේ වෙත ළඟා වීම ඇත්තටම බුදුරජාණන් වහන්සේ අභියෝග ජය ගැනීමේ පරමාදර්ශය ලොවට පෙන්වලා දුන්නා. ඒ කියන්නේ සියලු සම්පත් අතහැරලා උන්වහන්සේ ලෝකයේ තියෙන මේ ලෞකික ආශාවන්, ලෞකික දේවල් වින්දනය කරලා ඒ සියලු දේවල් අතහැරලා ඒ ලෞකිකත්වයෙන් පෘථජන සීමාවෙන් ඉක්මවලා ලෝකෝත්තර තත්ත්වයට පත් වුණා. ඒක ඇත්තටම අභියෝගයක්. එතකොට උන්වහන්සේ සියලු කෙලෙස් මරුන් පරදවා ලෝතුරා බුද්ධත්වයට පත්වීමෙම දුෂ්කර වූ අභියෝගය ජයගත්තා. එතකොට ඔයාලට පේනවා මෙන්න මේකෙන් එක. ඇත්තටම බුදුහාමුදුරන් වහන්සේ මේ අහඹු සිදුවීමක් නෙවෙයි උන්වහන්සේ මේ බුද්ධත්වයට පත්වීම. උන්වහන්සේගේ ඇත්තටම බුද්ධත්වයට පත් වෙන්න උන්වහන්සේට උපකාරී වුණේ දිගු කලක් සසර ප්‍රගුණ කළ ආධ්‍යාත්මික ශක්තිය. අපි දන්නවා සාරාංශක කල්පලක්ෂයක් උන්වහන්සේ පෙරුම්දම් පිරුවා. ඒ ආධ්‍යාත්මික ශක්තිය තමයි උන්වහන්සේට බුද්ධත්වයට පත්වීමට අවස්ථාව සලසලා දුන්නේ. ඒක අහඹු සිදුවීමක් හැටියට අපි සලකන්නේ නැහැ. එතකොට උන්වහන්සේ බුද්ධත්වයට පත් වෙලා මුවින් નિરાයාසයෙන් පිට වූ පළමු දාන වාක්‍ය තමයි මෙන්න මේක. එතකොට ඔයාලා දන්නවා සිදුහත් බෝසත් අවදීෙදිත් බෝසතාණන් වහන්සේ හැටියට මුවින් පිටවෙච්ච උදාන වාක්‍යයක් තිබුණා. නමුත් මේක බුද්ධත්වයට පත් වෙලා මේ පළමුවෙන්ම නිකුත් වෙච්ච පළවෙනි උදාන වාක්‍යය තමයි මෙන්න මේ ගාථාව. එතකොට ඔයාලා විභාගයට අහනවා බොහෝ වෙලාවට බුද්ධත්වයේදී ප්‍රකාශ වූ මුල්ම උදාන වාක්‍ය. මම ඔයාලට පළවෙනි ප්‍රශ්නේ අර 2016 තිබුණා. ඒක බලන්න. ඒකේ තියෙන්නේ අන්න ඒ වගේ ප්‍රශ්නයක්. එතකොට මෙන්න මේක. අනේක ජාති සංසාරං සන්ධා විස්සං අනිබ්බිසං ගහකාරකං ගවේසන්තු දුක්ඛාජාති පුනප්පුනං ගහකාරක දිඨෝසි පුනගේහං නකාහසි සබ්බාතේ පාසුකා භග්ගා ගහකූටං විසංඛිතං විසංඛාර ගතං චිත්තං තණ්හානං කය මජ්ජගාති. ඔන්න ඔය ගාථාව දුවේ පුතේ නිතර අහන්න. ඔයාලට එතකොට මේක ඔයාලට ඔයාගේ ඔළුවේ ඇහෙනකොට ඔයාලට මතකයට එයි. එතකොට මේකේ තියෙන තේරුම තමයි මම සසර දුකට පත්වන පංචස්කන්ධයේ නැමැති ගේ තනන වඩුවා සොයා සසර නොයෙක් ಜಾති වල ඇවිද්දෙමි. ඔන්න බලන්න. සසර දුකට හේතු වෙන මේ පංචස්කන්ධයේ නැමැති ගේ තනන වඩුවා හොයාගෙන තමයි සසරේ ඇවිද්දේ. එහෙත් දක්නට නොලැබිනි. දැන් මම මේ වඩුවා දිටිමි. ඒ වඩුවා මම හොයාගත්තා. යලි නුඹට මේ පංචස්කන්ධයේ නැමැති ගේ සෑදීමට හැකියාවක් නොමැත.
මම මේ පංචස්කන්ධය නැමැති ගේ සෑදීමට මේ වඩුව හොයාගෙන තියෙන්නේ. ඉතින් ඒ සෑදීමට හැකියාවක් නැහැ දැන්. මම හොයාගත්තා. ගේ පරාල බිඳලා දැමුවා. දැන් ගෙයක් හදන්න බෑ. ගේ පරාල කඩලා දැම්මා. කැණි මඩල සුන් කළා. තණ්හාව ෂය කොට රහත් බවට පැමිණීමේ. ඔන්න ඔහොම ප්‍රකාශයක් තමයි බුදුහාඳුරන්ගේ මුවින් පළමුවෙන්ම පිට වෙන උදාන වාක්‍යය හැටියට සලකන්නේ. එතකොට උන්වහන්සේට මේ අනුව බුදුන් වහන්සේට මොහොන දීමට සිදු ප්‍රධානම අභියෝගය තමයි බුද්ධත්වයට පත් වීමේදී මේ දුක් සහිත වූ පංච උපාදානස්කන්ධය නැමැති ගෘහය නිර්මාණය කරන අදුෂ්‍යමානෝ බලවේගය හඳුනාගෙන ඒ නැති කිරීම. එතකොට උන්වහන්සේ මේ පංචස්කන්ධය හොයන හදන වඩුව ඒ කියන්නේ පංචස්කන්ධය නිර්මාණය කරන හැටි උන්වහන්සේ අවබෝධ කරගත්තා. එතකොට පංච උපාදානස්කන්ධය කියන්නේ මෙන්න මේවට. රූප ස්කන්ධය, රූපස්කන්ධය, වේදනා ස්කන්ධය, සංඥා ස්කන්ධය, සංකාර ස්කන්ධය, විඥාන ස්කන්ධය. මෙන්න මේ ටික තමයි උන්වහන්සේ නිර්මාණය වෙන විදිය හොයාගත්තා කියලා කියන්නේ. එතකොට මේක නැවත හටගන්න නැති වෙන්න උන්වහන්සේ රහත් භාවයට පැමිණුණා, බුද්ධත්වයට පත් වුණා කියන ප්‍රකාශය තමයි උන්වහන්සේ කරන්නේ. එතකොට මෙන්න මේක බුදුරදුන්ට තම දුෂ්කර අභියෝග ජය ගැනීමට උපකාර වූයේ මේ දිගු කලක් සසර ගමනේ Taman ප්‍රගුණ කළ ආධ්‍යාත්මික ශක්තිය. එතකොට මෙන්න මේක උන්වහන්සේට නැති කරන්න හේතු උනේ ආධ්‍යාත්මික ශක්තිය. සසරේ දිගු කලක් ප්‍රගුණ කරපු දේවල්. එතකොට අපිටත් දුවේ පුතේ සමහර ඒවා සසරේ ප්‍රගුණ කරපු දේවල් අපේ ජීවිතයට එන්න පුළුවන්. එතකොට ඒවයින් අපිට මුහුණ දෙන්නත් පුළුවන්කම තියෙනවා. ඒවා අපි මෙලව ජීවිතයේ සසර ප්‍රගුණ කරන්න ඕනේ. එතකොට බුද්ධත්වයට පත්වීම සඳහා උන්වහන්සේට දසමාර සේනාව පරාජය කිරීමට සිදු වුණා. එතකොට ඔයාලෙන් අහන්න පුළුවන් මේ දසමාර සේනාව කවුද කියලා. එතකොට මෙයාලා පරාජයට පත් කළා කියලා සඳහන් වෙනවා. උන්වහන්සේ සමහර විට මේවා උන්වහන්සේගේ සිතුවිලි තුළ තිබිච්ච මේ ඒව වෙන්නත් පුළුවන්. දසමාර සේනාව හැටියට සඳහන් වෙන මේවා අපිටත් තියෙනවා. කාමය, අරතිය, සාපිපාසාව, තණ්හාව, බය, සැකය, ගුණමකුකම, දැඩි බව, ලාභ ප්‍රශංසා, අත්ුක්කංශන, පරවම්බන. නේද? අනුන් උසස් කොට සැලකීම අත්ුක්කංශන, තමන් අනුන් පහත් කොට සැලකීම අත්ුක්කංශනේ, පරවම්බනේ කියන්නේ තමන් උසස් කොට සැලකීම කියන කාරණා දෙක තමයි අන්තිම දෙක. එතකොට මෙන්න මේවා දසමාර සේනාව උන්වහන්සේ පරාජයට පත් කළා කියලා උන්වහන්සේ සඳහන් කරනවා. එතකොට මේවා පාසල් සිසුන් වන අපගේ ඉදිරි දියුණුවට අවහිර වෙන මාර බලවේග හා ඒවා පරාජය කිරීම. එතකොට පාසල් ජීවිතයේ තුලත් මෙන්න මේ වගේ සිතුවිලි එන්න පුළුවන්. දැන් අපේ වයසත් එක්ක සමහර විට සිතුවිලි එන්න පුළුවන්. මේ වගේ සිතුවිලි එන්න පුළුවන්. ඒවා සාර්ථකව මුහුණ දෙන්න ඔයාලට පුළුවන්කම තියෙනවනේ මේවා හඳුනා ගන්න ඕනේ අපි. අපේ ජීවිතේ මෙන්න මේවා අපිටත් තියෙනවා කියලා. එතකොට මාර බලවේගයන් අපේ ජීවිතය තුල තරුණ මදය කියන එක. ඊට කුසගින්න නේ. එතකොට කුසීතකම, කම්මැලිකම. එතකොට දඩබ්බර ගතිය. දැන් අපේ ජීවිතවල මේවා තියෙන පාසල් ජීවිතේ තියෙන්න පුළුවන්. ප්‍රචණ්ඩ සිතුවිලි සමහර දරුවෝ ගහ ගන්නවා නේද? එතකොට ඒවා හඳුනා ගන්න ඕනේ අපි. කාමුක හැඟීම් ඒවා පාලනය කර ගන්න ඕනේ. ඊර්ෂ්‍යාව. එතකොට පලි ගැනීම. මෙන්න මේවා ඔයාලා දුවේ පුතේ හොඳට හිතා ගන්න ඕනේ. අපේ ජීවිතය තුළ තියෙන මාර බලවේග මේවා හඳුනා ගන්න ඕනේ. ඒවා ජය ගැනීමට ඔයාලා මෙන්න මේ ගුණාංග දියුණු කරන්න ඕනේ. මොනවද? විමසුම්ශීලී බුද්ධිය. ඔයාලට බුද්ධිය තියෙන්න ඕනේ. ඊට අදිෂ්ඨානය තියෙන්න ඕනේ. අපි මේක ජය ගන්නවා. ඉවසන්න පුරුදු වෙන්න ඕනේ. ඊට ආත්ම සංයමය. ඊට පස්සේ නොපසුබස්නා උත්සාහය වැටෙන්න හොඳ නැහැ. ඊට පස්සේ උපායශීලී බව. මෙන්න මේ ගුණාංග වල දිනු කරන්න ඕනේ. මේවා එනකොට අනිත් පැත්තෙන් අනිත් ඒවා ජය ගැනීමට අපිට ගුණාංග පුරුදු කරන්න පුළුවන්. නේද? එතකොට ප්‍රචණ්ඩ සිතුවිලි ආවොත් ඉවසන්න පුරුදු වෙන්න ඕනේ. කාමක හැඟීම් ආවොත් ආත්ම දමනය කරගන්නවා. තමන් දමනය කරගන්න ඕනේ. ඊට පස්සේ මේ නොපසුබස්නා උත්සාහය තියෙන්න ඕනේ. කාටවත් ඊර්ෂ්‍යා කළා හරියන්නේ නැහැ.
තමන් උත්සාහ කරන්න ඕනේ බැරි නම්. පරිගැනීම වෙනුවට අපි උපායශීලී වෙන්න ඕනේ. මේ අපිට මෙන්න මේ ගුණාංග දියුණු කරන්න පුළුවන් නම් ඔයාලගේ ජීවිතය තුළ බොහෝ දේවල් වෙනස් කරගන්න පුළුවන්කම තියෙනවා. හරි. එතකොට බුදුරජාණන් වහන්සේ වසඟයට ගැනීමට අරමුණින් සත්සතියේ 4 වෙනි සතියේ ඔන්න ඔයාලා බලා ගන්න ඕනේ. සත්සතිය අපි දන්නවා. පළවෙනි සතිය බෝ මැඩ නැත්තම් බෝ මුල වැඩ හිටීම, අජපල් අනිමිස ලෝචන පූජාව 2 ඇසිපිය නොහෙලා සතියක් බෝක්ෂේ දිහා බලන් ටිකක් කළ ගුණ සැලකීමක් වශයෙන් නේද? රුවන්ගේ රුවන් සක්මන. මෙන්න මේ 4 වෙනි සතියේදී තමයි තණ්හා රති රඟා කියන මාරුදුවරුන් උන්වහන්සේ සමීපයට එන්නේ. ඔයාලා පොත්වල ඇත්තේ අරති කියලානේ. තණ්හා අරති රඟා. මෙන්න මේ උන්වහන්සේ මේ රංගනය අසාර්ථක රංගනයේ කියදුනා. උන්වහන්සේ ඒ දිහා ඇහැක්වත් ඇරලා බැලුවේ නැහැ. නේද? උන්වහන්සේගේ අරමුණ ඊට වැඩිය ප්‍රබලයි. නේද? අරමුණට යන්න ඕනි නිසා උන්වහන්සේ අනිකුත් ඒවා පාලනය කරගත්තා. එතකොට උන්වහන්සේ අසාර්ථක රංගනයේ දැකලා දැහැන්ගත සිත මදකුදු සසල කිරීමට නොහැකි බව වටහාගත් නිසා මේ අය පෙරදිලා යන්න ගියා. මෙම අභියෝග ජය ගැනීමට උදුරදුන් හැට හැකි වූ පහත ගුණාංග. ඔන්න ගුණාංග ලියා ගන්න ඕනේ. හරිද? එද දසමාර සේනාව පෙරදවීමේ ගුණාංගය ලියන්න ඕනේ. එතකොට මෙන්න මේ දෙකේ උන්වහන්සේට පිහිටුනේ බුදුන් වහන්සේ ප්‍රගුණ කළ පාරමිතා ධර්මයන්ගේ බල මහිමය. ඔන්න ආදර්ශය. එතකොට අපි පෙර සසරේ පුරුදු කරපු දේවල් තමයි සමහර අභියෝග ජය ගන්න අපිට හැකියාව තියෙන්නේ. ඒතර උන්වහන්සේ තුල පැවති උසස් මට්ටමේ මානසික දියුණුව. දැන් සමහර අය හැම දෙයකටම අහු වෙන්නේ මානසික වශයෙන් දුබල වුණාම. නමුත් බුදුන් වහන්සේ මේ හැම එකම තමන්ගේ අදිෂ්ඨාන ඊට වඩා බලවත් නිසා මානසික හැකියාවෙන් උන්වහන්සේ කිසිදු දෙයකට සැලුනේ නැහැ, බැලුවේ නැහැ. ඒ සඳහා යොමුුනේ නැහැ. එතකොට බුද්ධත්වය අවබෝධ කරගත් තමන් වහන්සේට සෙවණ දුන් බෝධින් වහන්සේ දෙස සතියක් ඇසිපිය නොයලා සිටීමේ කෙලෙහි ගුණ දැක්වීමේ මහඟු ආදර්ශය බුදුරජාණන් වහන්සේ ලෝකයාට පෙන්වුම් කළා. ඒතර ලෝකයාටත් පණිවිඩයක් දෙනවා. මොකද්ද? තමන්ට සෙවණ දී පුතුන් බෝධින් වහන්සේ දිහා අනිවිස ලෝචන පූජාව ඇසිපිය නොයලා සතිය බලන් හිටියා. මේක දුවේ පුතේ සිදුවන්නේ සත්සතියේ දෙවන සතියේදී. එතකොට ලෝකයාට දුන්නේ මොකක්ද? කෙලෙහි ගුණ දැක්වීමේ මහඟු ආදර්ශය නේද? එතකොට අපි දන්නවා අජීවි වස්තුවකට පවා උන්වහන්සේ ගරු කළා. නේද? ජීවි වස්තුවකට ගරු කරන්න නැති සමාජයක උන්වහන්සේ අපිට ලබලා දුන්නා අජීවි වස්තුවකට පවා ගරු කරන්න අපිට උදව්වක් කළා නම් ඒකට කෙලෙහි ගුණ දක්වන්න. ඒකෙන් ගත හැකි ආදර්ශය තමයි කෙලෙහි ගුණ සැලකීම. පරිසරය අප රකින්න බැවින් අප විසින්ද පරිසරයට කාරුණික වී සමස්ත සත්ත්ව පැවැත්මටම හේතුවක් වෙන බව පෙන්වලා දුන්නා. එතකොට පළමු අවබෝධ කරගත් ධර්මය අන්‍යයන්ට දේශනා කිරීම සරසුණු මොහොතේ උන්වහන්සේට මුහුණ දීමට සිදුවේ බරපතල අභියෝගයකට. ඔන්න අවබෝධ කරගත් ධර්මය දේශනා කරන්න උන්වහන්සේට බරපතල අභියෝගයකට මුහුණ දුන්නා. ඒකෙන් ගත හැකි ආදර්ශය තමයි ජීවිතයේ අභියෝග ජය ගැනීමට සත්‍ය වචනේ බලය සහ විමසුම්ශීලී වීම අවශ්‍ය බවයි. එතකොට ඔයාලා දන්නවා ඔයාලගේ පොත අරගෙන බලන්න අපි දන්නවා පස්වක තවුසන්ට තමයි ධර්මයේ දේශනා කරන්නේ. උන්වහන්සේ පළමුවෙන්ම ධර්මයේ දේශනා කරන්නේ කාටද කියලා බැලුවා. ඊට පස්සේ Tamanට උදව් කරපු ගුරුවරු අපි දන්නවා අෂ්ට සමාපatti තවුසෝ හිටියා. ආලාර කාලාම උද්දකරාම පුත්ත මෙයාලා මරණයටපත් වෙලා හිටියා නේද? ඒ නිසා තීරණය කළා තමන්ට බොහෝ උදව් උපකාර කරපු පස්වක තවුසන්ට ධර්මයේ දේශනා කරන්න. ඒ නිසා උන්වහන්සේ මේ පස්වක තවුසන්ට ධර්මයේ දේශනා කරන්න හොයාගෙන යන්නේ කොහෙටද? බරණැස් ඉසිපතන මිගදායට. උන්වහන්සේ බරණැස් ඉසිපතනයට යනකොට මේ පස්වක තවුසෝ හිතන්නේ මොකක්ද? ඇත්තටම මේ බුදු බෝසතාණන් වහන්සේට බුදු වෙන්න බැරුව අපෙන් උදව් ඉල්ලගෙන තමයි මේ ආයේ නැවත එන්නේ කියලා. ඒ නැවත එන නිසා උන්වහන්සේට මේ රජකුමාරයෙක් නිසා ආසනයක් විතරක් පනවමු කියලා මේ පස්වක තවුසෝ කොණ්ඩඤ්ඤ වප්ප බද්දිය මහානා මස්සජි ආදී කතිකා කරගන්නකොට උන්වහන්සේ බුදුන් වහන්සේගේ තිබිච්ච මහා කරුණාවේ ගුණය නිසා උන්වහන්සේ
වඩිනකොට නිකන් ඉන්න බැරි වුණා මේ පිරිසට ගිහිල්ලා පාසිකුරු පිළිගන්න වුණා. නේද? ඊට පස්සේ පය සෝදන්න වුණා. ඉන්න ආසනේ වැඩ ඉන්න අවස්ථාව සලසලා දුන්නා. හැබැයි මේ පිරිස කතා කළේ නැහැ. නේද? ඉතින් කතා කළේ නැති වුණාම මේ කොණ්ඩඤ්ඤ තවුසා විතරක් කතා කරනවා ආවුසෝ වාදේ නේද? හැවැට්නි ශ්‍රමණ බවත් ගෞතමේනි කියලා. නේද? එතකොට මේ වෙලාවේ බුදුන් වහන්සේ දෙසරයක් එහෙම කතා කරපුවා වැඩනි කියලා මට කතා කරන්න එපා. මම උතුම් බුද්ධත්වයට පත්විච්ච උතුමෙක් කියලා සඳහන් කරපුවාම මේ පිරිස පිළිගන්නවා. පිළිගන්නේ ඇයි? අපි දන්නවා පස්වග තවුසෝ අවුරුදු 6 දුෂ්කර ක්‍රියා කරන කාලේ උදව් කළා. නේද? එතකොට මේ කාලේදී එකම එකඳු මේ විහිළුවටවත් බොරුවක් කියලා නැහැ. අපි දන්නවා බුදුහාඳුරෝ බොසතාණන් වහන්සේ කෙලි කමටවත් විහිළුවක් කළේ බොරුවක් කළේ නැහැ කියලා. ඉතින් මේ මං උතුම් බුද්ධත්වයට පත්විච්ච උතුමෙක් කියලා කියපු ගමම්ම මේ අය ඒක පිළිගන්නවා. පිළිගන්න හේතු වෙන්නේ මොකද්ද? ජීවිතයේ අභියෝග ජයගෙන සත්‍ය වචනේ බලය විමසුම්ශීලී බව අවශ්‍ය බව. එතකොට සත්‍ය වචනය දැන් අපි සමාජ ජීවත් වෙනකොට බොරු කියන කෙනෙක් පිළිගන්නේ නැහනේ. ඔහු දන්නවා බොරුවක් කරන්නේ කියලා. නමුත් බුදුහාඳුරෝ මේ කරන ප්‍රකාශයත් එක්ක මේ පිරිස අපිට අවුරුදු 6ක් ඉඳලවත් විහිළුවටවත් බොරුවක් කියව නැති උතුමෙක්නේ. මේ කියන්නේ ඇත්තම කියලා හිතුවා. ඒ නිසා තමයි උන්වහන්සේගේ ධර්මය අහන්න මේ අය සැරසුනේ. ඒ නිසා ඒ සියලු දෙනාට දේශනා කරන්නේ මොකක්ද? ධම්මචක්කපවත්තන සූත්‍රය නැත්නම් ධම්සප්පවතුම් සූත්‍රය. මෙන්න මේ සූත්‍රය අහලා කොණ්ඩඤ්ඤ තවුසා පළමුවම සෝවාන් භාවයට පත් වෙනවා. පසුව මේ අයට වෙනම සූත්‍රයක් දේශනා කළ රහත් භාවයට පත් වෙන්න අනන්ත ලක්කන සූත්‍රය. ඒක අහලා තමයි රහත් භාවයට පත් වෙන එක පසුව දේශනා කරපු සූත්‍රයක්. එතකොට මේකෙන් අපිට කියන්නේ දුවේ පුතේ මේ අභියෝගයට දැන් උන්වහන්සේ ධර්මයේ දේශනා කරනකොට අභියෝගයකට මොහොන දුන්නා. ඒ අභියෝගේ ජයගත්තේ උන්වහන්සේගේ තිබිච්ච සත්‍ය බලය නිසා, ඇත්ත කතා කිරීම ගුණය නිසා. එතකොට අපිට ගන්න පුළුවන් සමාජ ජීවත් වෙනකොට ඇත්ත කතා කරන්න පුරුදු වෙන්න ඕනේ. ඒක පිළිගන්නවා කවුරුත්. එතකොට බුදුරදුන් තනතුරු ප්‍රදානය කළා. ඊට පස්සේ ඔන්න අභියෝග ගොඩාක් එනවා ශාසනය අවුරුදු 45ක් කාලය තුල උන්වහන්සේට අභියෝග මුහුණ දෙනවා. අභියෝග වලට එනකොට උන්වහන්සේ තනතුරු ප්‍රදානය කරනකොට අපි දන්නවා උන්වහන්සේ කවදාවත් මේ මෞන බලල තනතුරු දුන්නේ නැහැ. ඒක පෞද්ගලික අපේක්ෂාවන් බලාපොරොත්තුෙන් තනතුරු දුන්නේ නැහැ. නේද? එතකොට තනතුරු අපි දන්නවා 80කට තනතුරු ප්‍රදානය කළා කියලා අපි අහලා තියෙනවානේ. එතකොට භික්ෂුණීන් භික්ෂුණී උපාසක උපාසිකා කියන මේ පිරිසටමනේ. නේද? භික්ෂුන් වහන්සේලා 47කට තනතුරු ප්‍රදානය කළා කියලා සඳහන් වෙනවා. භික්ෂුණීන් 13කට තනතුරු ප්‍රදානය කළා කියලා අපිට හම්බ වෙනවා. ඊට පස්සේ උපාසිකයෝ 10කට උපාසිකාවෝ 10කට මේ ඔක්කොම එකතු කරපුවා 80ක්. 80කට තනතුරු ප්‍රදානය කළා තියෙනවා. මේ තනතුරු ප්‍රදානය කළේ කවදාවත් මෝන බලලා තනතුරු බලලා කුලය බලලා ගෝත්‍රය බලලා මේ නිලය බලලා පුද්ගල සාධක තනතුරුලාභියා සතු මේ පුද්ගල තනතුරුලාභියා දිහා බලලා නෙවෙයි. ඕන් තුල තිබිච්ච හැකියාවන් නිසා. එතකොට අපිට කියන්න පුළුවන් දුවේ පුතේ අපි කෙනෙක් කොහේ හරි ජීවත් වෙනකොට අපි කොතනකදී හරි වැඩ කරන්න ගියාම ඒ කෙනාගේ මූණ දිහා බලලා හිතවත්කම බලලා නෙවෙයි තනතුරු ප්‍රදානය කරන්න ඕනේ. ඔහුගේ නිසග හැකියාවන් දිහා බලලා කුසලතාවයන් දිහා බලලා. එතකොට අන්‍යාගමික ලබ්ධිකයන් ලෙස මුලදී ක්‍රියා කළ කෝලිත උපතිස් දෙදෙනාට ශාසනික පැවිදි ලබා දීමෙන් පසුව අගසව් තනතුරු ප්‍රදානය කළා. ඔවුන් දෙදෙනා සතුව පැවිදි සුවිශේෂී තාවයන් දේ සඳහා පිරුව පිළිවෙද්ද සැලකිල්ලට ගෙනේ. එතකොට කෝලිත උපතිස් දෙන්නා සැරියුත් මුගලන් නමින් පැවිදි භාවයට පත් වෙනවා. ඔවුන් තුල තිබිච්ච මේ නිසග හැකියාවන් නිසා ඒ සියලු දෙනාටම තනතුරු පිරිනැමුවා. ඊට පස්සේ සැරියුත් හාමුදුරන්ට දුන්නේ මොකක්ද? ධම්ම සේනාධිපති තනතුරු. නැත්නම් ප්‍රඥාලාභීන් අතර අග තනතුරු හම්බුණා. නේද? එතකොට මුගලන් හාමුදුරන්ට එරිදිමතුන් භික්ෂුන් වහන්සේලා අතර අග තනතුරු හම්බුණා. ඒ දෙන්නා තව ඊට අමතරව අගසව් දෙනම හැටියටත් කටයුතු කළා. එතකොට මේ තනතුරු දුන්නේ උන්වහන්සේලා පිරු පාරමිතාවන් හා හැකියාවන් නිසා. එතකොට
චන්න හාමුදුරුවෝ නේද? මෙන්න මේකේ සඳහන් වෙනවා අර තනතුරු ප්‍රධානයේදී මොකක්ද උනේ? චන්න. නේ චන්නට තනතුරු හම්බුනේ නැහැ. චන්න හිමි මේකට විරුද්ධව චෝදනා කළා. ඒ සියල්ලටම උපේක්ෂාවෙන් බුදුන් වහන්සේ මොහොන දුන්නා. මේ චන්න හාමුදුරුවෝ කියන ගත්තා මොකද්ද? මේ සරියුත් මොගලන් හාමුදුරුවෝ දෙන්නට ඔබලට නෙමෙයි තනතුරු ප්‍රධානය කරන්න ඕනේ, මට තනතුරු ප්‍රධානය කරන්න ඕනේ. මම තමයි බුදු වෙන්න උදව් කළේ. එහෙම කියලා චෝදනා කළා. නමුත් මේවා උපේක්ෂාවෙන් බුදුන් වහන්සේ තනතුරු ප්‍රදානය කරනකොට පවා උපේක්ෂාවෙන් මොහොන දුන්නා. එතකොට අපි උපේක්ෂාවෙන් මොහොන දීමට පුරුදු වෙන්න ඕනි. එතකොට ඊළඟ එක තමයි දුවේ පුතේ සසුනේ පැවැත්මට භික්ෂුන් වහන්සේලා එල්ලූ අභියෝග වලට මොහොන දුන් සිදු කළ වැරද්ද ඔවුන්ට තේරුම් ගැනීමට අවස්ථාව සලසා දෙමින් తాවකාලික ඔන්න ඈත් වුණා. උදාහරණ ලෙස උන්වහන්සේ ගෝසිතාරාමේ භික්ෂු කලහයක් ඇති වුණු අවස්ථාවේ පාර්ලීය වනයේ වැඩ වාසය කළා. අපි දන්නවා මේ උන්වහන්සේ ශාසනයේ වැඩ වාසය කරනකොට මේ සමහර ප්‍රශ්න උද්ගත වුණාම උන්වහන්සේවට මේ කලබල වුණේ නැහැ. එයාලටම වැරද්ද තේරුම් ගන්න උන්වහන්සේ තමන්ගේ පාඩුවේ කොහෙට හරි වැඩම කළා. එතකොට එහෙම එකක් තමයි මේ ගෝසිතාරාමේ භික්ෂූන් නැති වූ කලහය නැත්තම් මේ රණ්ඩුව. ඒකට හේතුව තමයි විනයදර ධර්මදර කියලා භික්ෂුන් වහන්සේලා දෙපිරිසක් ඉන්නවා. මේ වැසිකිළියේ ඉතුරු වෙච්ච ජලය පිළිබඳව ඇතිවෙච්ච ප්‍රශ්නයක්. නේද? වැසිකිළියේ ජලය වතුර ටිකක් ඉතුරු කරලා ආපුවාම විනයදර භික්ෂුන් වහන්සේලා චෝදනා කළා. ධර්මදර භික්ෂූන් වතුර ඉතුරු කරලා යනවා. ඒක විනයට වැරදි කියලා. ඒ නිසා මේක සමතයකටපත් වෙන්නේ නැති නිසා උන්වහන්සේ පාර්ලිය වනයේට වැඩම කළා. නේද? එතකොට පාර්ලියට වනයේට වැඩම කරලා උන්වහන්සේ මේක උපේක්ෂාවෙන් විඳ දරාගෙන හිටියා. ඊට පස්සේ බුදුන් වහන්සේ සඳහන් කරන්නේත් භික්ෂු සමාජයේ අසමගි වුණොත් මේ ශාසනයේ පැවැත්මක් නැහැ කියලා. ඒ නිසා ඒ සියලු දෙනාට වැරද්ද තේරුම් ගත්තට පස්සේ උන්වහන්සේ ඇවිල්ලා කියන්නේ මොකද්ද? සමග්ගා හෝත මා විවදත. විවාද නොකොට සමගි වන්න ලෙස කලාකාරී භික්ෂුන්ට දේශනා කළා. එතකොට ඕනෝක ඔයාලගෙන් අහනවා සමග්ගා හෝත මා විවදත යන්නේ තේරුම කුමක්ද කියලා. විවාද නොකොට සමගි වන්න. නේද? එතකොට මේ තුලිනුත් අපිට ජීවිතයේ එන ප්‍රශ්න අභියෝග කලාකාරී තැන්වලදී ඒවට ඉවසීමෙන් වැඩ කරන්න අපි පුරුදු වෙන්න ඕනේ. එතකොට මේකෙන් කියන්නේ වරද කළ අයට එම වරද තේරුම් ගැනීමට අවස්ථාව සලසා දීමට නිස්සබ්දව ඉන්න ඕනේ. එතකොට වරදක් කළා නම් අපි නිස්සබ්ද වෙන එක තමයි හොඳ. නේද? එතකොට එයාලම තේරුම් ගන්නවා. එතකොට අපක්ෂපාතී හා සත්‍ය වෙනුවෙන් පෙනී සිටීමෙන් බොහෝ ගැටලු වලට විසඳුම් ලබා ගත හැකි බව. අපක්ෂපාතී වෙන්න ඕනේ. ප්‍රශ්නයක් ඇති වුණා අපක්ෂපාතී වෙන්න ඕනේ. සත්‍ය වෙනුවෙන් පෙනී ඉන්න ඕනේ. අක්ලාවට අපි සමාජයේ දකින්නේ අපක්ෂපාතී නෑ, සත්‍ය වෙනුවෙන් නෙවෙයි පෙනී ඉන්නේ. එතකොට ඒව විසඳ ගන්න බැරි වෙනවා. අපි උත්සාහ කරන්න ඕනේ අපක්ෂපාතී නොවි, අපක්ෂපාතී වී සත්‍ය පැත්තේ ඉඳ ගන්න. එතකොට අපිට ගන්න පුළුවන් ඒ ආදර්ශය. උපේක්ෂා සහගතව හා උපාය කුසලතාවයෙන් යුතුව ගැටලු හමුවේ මුහුණ දීම. උපේක්ෂා සහගත වෙන්න ඕනේ. උපේක්ෂාවෙන් මුහුණ දෙන්න ඕනේ. උපාය සීලී බව අපි නිතර භාවිතා කරන්න ඕනේ. එතකොට ඔන්න ඔය ටික ඔයාලට ගන්න පුළුවන් ආදර්ශය ලියන්න පුළුවන්. පාර්ලියට ගෝසිතාරාම භික්ෂූන්ගේ මේ ප්‍රශ්නය හමුවේ ඔන්න ඔය ආදර්ශ ටික. එතකොට කිසිදු කරුණක් නිසා භික්ෂු සමාජයේ සමගි සම්පන්න බව බිඳ වැටීමට උන්වහන්සේ ඉඩ නොතිබූ අතර දේශනා කරන්නේ මොකක්ද? සමග්ගා හෝත මා විවදත. විවාද නොකොට සමගි වන්න. ඕනෝක තමයි දේශනා කළේ. එතකොට බුදු සිරිතේ විවිධ දුෂ්කර සිදුවීම් අතර වේරංජාපුරේ වාසිසෝ කාලයේ සීමාව සුවසීසීව එම කාල සීමාව තුළ චීවර පිණ්ඩපාත සේනාසන ගිලම්පස සිව්පස පහසුකම් උන්වහන්සේ නොලැබිනි. එහෙත් උන්වහන්සේ සියලු බාධක වලට උපේක්ෂාවෙන් මුහුණ දුන්සේක. අපි දන්නවා බුදු සිරිතේ අමාරුම කාලයක් හැටියට තමයි මේ වේරංජාවේ වස් වැසීම අපි සඳහන් කරන්නේ. උන්වහන්සේට වස් සඳහා ආරාධනා කරපු උදේ බමුණට
ඇත්තටම මේ වස්තුම් මාසය තුල දානෙ දෙන්න අමතක වුණා. සිව්පසයෙන් උපස්ථාන කරන්න බැරි වුණා. චීවර පිණ්ඩපාත සේනාසන ගිලම්පස කියන මේ සිව්පසයෙන් උපස්ථාන කරන්න බැරි වුණාම උන්වහන්සේ ඒකට තරහ ගත්තේ නැහැ, කිපුණේ නැහැ, බැන්නේ නැහැ. ඉවසීමෙන් මේ වස්තුම් මාසයේ තුලම උන්වහන්සේ මේ වේවරංජාය වස්වසුවා. නේද? එතකොට යව කියන කටුක රළු ආහාරය බැලඳුවා. අශ්වයන්ට දෙන ආහාරයක් හැටියට තමයි සලකන්නේ. මේක වළඳගෙන වස්තුම් මාසයේ ගත වුණාට පස්සේ මේ උදේ බවුණාගේ නිවසටම ගිහිල්ලා කතා කරලා යනවා. අපි වස් කාලයේ නිම කළා. අපි ආයෙත් නැවත පන්සලට වඩිනවා කියලා. නේද? එතකොට එහෙම කියලා යන්න තරම් නිහතමානී වුණා බුදුන් වහන්සේ. දැන් අපිට යමක් කතා කරාට පස්සේ අපිට නම් කතා කරොත් අපි බැනලානේ යන්නේ. එහෙම ගලේ නෑ. බුදුහාමුදුරුවෝ උදේ බවුණාගේ නිවසටම ගිහිල්ලා නැවත කතා කරලා ආපසු ගියා. එතකොට මේකට පවා උන්වහන්සේ සාර්ථකව මුහුණ දුන්නා. එතකොට සියලු බාධක වලට උපේක්ෂාවෙන් මුහුණ දීම. නේද? එතකොට ජීවිතේන කන්න බොන්න නැහැ කියලා ඉන්න තැන් නැහැ කියලා මේවා ඔයාලා උපේක්ෂාවෙන් මුහුණ දෙන්න පුරුදු වෙන්න ඕනි. ශිෂ්‍ය ජීවිතයේදී විවිධ ආර්ථික අපහසුතා තියෙන්න පුළුවන් නේ. ඇතිවත් ඒවා නොසලකා තම මৌলিক අරමුණ වන ඉගෙනීමට ඒවා බාධාවක් නොකර ගැනීම. එතකොට අපේ ජීවිතය තුල කන්න නැති වෙන්න පුළුවන්, ඉන්න තැන් නැති වෙන්න පුළුවන් නේද? ඇඳුම් පැළඳුම් නැති වෙන්න පුළුවන්, අඩු වෙන්න පුළුවන්. මේ කිසිම එකක් අපි සලකන්නේ නැතුව විවිධ ආර්ථික අපහසුතා තිබුණත් ඒවා නොසලකලා තමන්ගේ මৌলিক අරමුණ වන අධ්‍යාපනයට බාධාවක් නොකර ගන්න ආදර්ශයක් අපිට ගන්න පුළුවන් බුදුන් වහන්සේ මුහුණ දීපු මේ වේරංජාවේ වස්වසීම. එතකොට බුදුදහම මගින් උගන්වන්නේ අල්පේච්ඡ චාම් සරල දිවි පෙවත. ඒකට සුව පහසු මන්දිර මෙන්ම වනපියස් දුන් වහන්සේට සමසිතින් නිවසා වදාළේ පාරිසරික අභියෝග ජය ගැනීමට තිබූ හැකියාව ලෝකයට ප්‍රදර්ශනය කරමින්. එතකොට උන්වහන්සේට මේ රජමාලිගාත් එකයි උන්වහන්සේට මේ ජීවිතේ මේ පරිසරයේ තියෙන වනපියස් නේද? උන්වහන්සේට ගහක් මුල වුණත් වැඩ ඉන්න පුළුවන්කම තිබුණා. දැන් අපිට සමහර වෙලාවට දුවේ පුතේ තියෙන්න පුළුවන්, හොඳ ඉන්න තැන් තියෙන්න පුළුවන්. සමහර විට ඊට වැඩිය අපිට ඉන්න තැන් නැති වෙන්න පුළුවන්. හැබැයි ඒවා සමසිතින් උන්වහන්සේ ඒවා විඳ දරා ගත්තා. ඒක තමයි ඉවසීම. නේද? එතකොට උන්වහන්සේට අනේ පිඩු සිටුතුමා, විසාකා සිටු දේවිය නේද? මේ කහවණු කෝටි ගණන් වටින ආරාම පූජා කළා. නේද? ඒ ආරාමවල උන්වහන්සේ ඇලුම් කළේ නෑ එච්චර. නේද? බොහෝ පිරිස් වලට බුදුදහමට අභියෝග කළ හැකි යාව තිබුණත් උන්වහන්සේ සියල්ල මේවා නොබිදුනා. ඒ කියන්නේ බැඳුනේ නෑ. මේවා ගැලිලා ගෙටලිලා හිටියේ නෑ. නේද? අපිස් ජීවිතයක් ගත කළා. හරි නිදහසේ ජීවිතයක් ගත කළා උන්වහන්සේ. එතකොට මෙන්න මේ පාඩම තුලින් දුවේ පුතේ මෙන්න මේ ටික තමයි වැදගත් වෙන්නේ. එතකොට බාධක කොච්චර කම්කටොළු ආවත් නේද? එතකොට ඒවට මුහුණ දෙන ආකාරය අපිට එකිනෙකාට වෙනස් වෙනවා. එතකොට ශිෂ්‍යයන් වශයෙන් අපිට අභියෝග රැසක් එන්න පුළුවන්. ජීවිතයේදී ඒවට ධෛර්ය සම්පන්නව මුහුණ දීමට නොසැලී කටයුතු කිරීමට මේ පාඩම අපිට උගන්වනවා. එතකොට මෙන්න මේ පාඩමේ අභියෝග තමයි දසමාර සේනාව පැරදවීම, මාරුදූවරුන්ට මුහුණ දීම, සත්සතිය ගත කිරීම, ගෝසිතාරාම භික්ෂූන්ගේ කලහකාරී හැසිරීම, වේරංජාපුරේ වස්වැසීම, ආරාම පිළිගැනීම කියන මෙන්න මේ අපි දන්න ආරාම දෙකක් අපි කතා කළා. අනේපිඩි සිටුවරයයි විසාකයි. අනේපිඩි සිටුවරයා පූජා කරන්නේ ජේතවනාරාමය, විසාකාව පූජා කරන්නේ පූර්වාරාමය. නේද? මේ ආරාමත් පිළි අරගෙන ඒවම ඇලිලා ගෙලිලා හිටියේ නෑ. උන්වහන්සේ මේ වනපියස් වලට පවා නැත්තම් ගහක් මුල පවා උන්වහන්සේට වැඩ ඉන්න පුළුවන්කම තිබුණා. මේවා උපේක්ෂාවෙන් මුහුණ දීපු ඒවා. එතකොට මෙන්න ඔයාලට මෙන්න මේ අභියෝග ටිකට ගන්න පුළුවන් ආදර්ශ වෙන වෙනම ලියාගෙන ඔයාලා මේ පාඩම සඳහා සූදානම් වෙන්න. අපේ ජීවිතයටත් මේ ආදර්ශ එකතු කරගන්න කියන ඉල්ලීම සිදු කරනවා. ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා.